තාත්තා මයිකල් ජෝඩන් වයස අවුරුදු 10 දී ටී-ෂර්ට් එකක් අතට දීලා කියනවා මේක විකනලා දෙන්න ඩොලර් 2කට කියලා. ඔන්න ජෝඩන්ට ආපු ප්‍රශ්නේ. පළවෙනි එක්ස්පීරියන්ස් එක වසර 10යි. මෙයා පොඩ්ඩක් කල්පනා කරනවා. ගිහිල්ලා ටී-ෂර්ට් එක හොදලා අයන් කළා පාරට එහෙම නැත්නම් බසාර් එකට ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා ටී-ෂර්ට් එකක් වුණා මේ අලුත්ම ටී-ෂර්ට් එකක් පුංචි දරුවන්ගේ කියලා. විනාඩි 8ක් ඇතුළත ඩොලර් 2කට ටී-ෂර්ට් එක විකුණුවා. දවස් 4ක් ගත වෙද්දී තාත්තා කතා කරලා කියනවා ජෝඩන් මෙහෙන්. වෙන තව ටී-ෂර්ට් එකක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ඩොලර් 60කට විකුණන්න ඕන ඔයා. එයා හිතනවා විශ්වාස කරා මට මේක කරන්න පුළුවන් කියලා. believe. දැන් කල්පනා කරනවා මොකද? behave. හැසිරෙන්න ඕනේ මොකද්ද මං කරන්න ඕනේ? මම විශ්වාස කරනවා මේක ඩොලර් 8කට විකිනිය හැකි. ඔබ විශ්වාස කරොත් පරණ ටී-ෂර්ට් විකුණන්න. විශ්වාස කරොත් කරන්න පුළුවන්. නේද? මයිකල් ජෝඩන් ඕනෑම දෙයක් කළ හැකි කියලා විශ්වාස කරන්න. believe කරන්න. believe කරොත් behave. හැසිරීම ඉබේම හැදෙයි. මයිකල් ජෝඩන්ට අයිඩියා එකක් එනවා. right ටී-ෂර්ට් එක හොදනවා. මිකී මවුස් ස්ටිකර් එකක් ගන්නවා. ටී-ෂර්ට් එක යලවනවා. අයන් කරනවා. අයන් කරලා ගෙනිලා ඉස්කෝලේ යන වෙලාවට ගිහිල්ලා පාරයින් හිටගෙන ළමින්ට කියනවා මිකී මවුස් තියෙන ටී-ෂර්ට් එක ගන්න. මොකද වෙන්නේ? ඉස්සෙල්ලා ටී-ෂර්ට් එකක් විකුණන්න විනාඩි 8ක් ගියා. විනාඩි 4කින් ඩොලර් 20කට විකුණුවා ටී-ෂර්ට් එක. දවස් 4ක් ගත වෙනවා. තාත්තා දෙනවා ටී-ෂර්ට් එකක්. දීලා කියනවා මේ ටී-ෂර්ට් එක ඩොලර් 20කට නෙමෙයි දැන් විකුණාගෙන එන්න ඩොලර් 50කට. එයාගේ මට අස්සනක්. ඊට පස්සේ ළම කතා කරලා කියනවා ඒ ආටිස්ට් කතා කරලා කියනවා එන්න කියලා. අස්සන උදලා දෙනවා. වැඩේ හරි. ගත්ත සැනින් දුවනවා. දුවගෙන එනවා බසාර් එකට. ඇවිල්ලා කියනවා මැන අහවල් නිලියගේ අස්සන යොදපු සුවනීර් එක තියෙන මෙන්න ලස්සන ටී-ෂර්ට් එකක් මිල කරන්න. දැන් විකුණන්නේ නැහැ. මොකද කරන්නේ? මෙයා විවෘත වෙළඳ පොලේ මොකද කරන්නේ? වෙන්දේසිය දාන. මේකට කට්ටිය අපි කියනවා වෙයිට් කරා. මේකට මිල කරනවා. මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි. ඩොලර්ස් 2000කට විකුණනවා ටී-ෂර්ට් එක.